හෙලෝ ගයිස් ආයෙත් අලුත් vlog එකක්. අද ඇත්තටම අපි කැම්පස් එකට ගියා උදේම. ඊට පස්සේ අපි ඇත්තටම ගියා අපේ ENTC එකේ ෆයිනල් ඉයර් අයියලාගේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. අන්න ඒ ටික බලන්න ගියා. එතනින් පස්සේ වෙච්ච දේවල් ටික ගැන අපේ සවිඳු ඔයාලට පෙන්නයි. මේ දින අපේ මොකද්ද? වල කැන්ටින් එක. මේ ඉන්නේ මිනිස්සු ඉන්න ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් යනෝනේ. ස්ටුඩන්ට්ස් ලා ඉන්න. මේ ඔයගොල්ලෝ මෙහෙමද ඉන්නේ කැමරාමන්. මම තමයි ඔයගොල්ලෝගේ අලුත් කැමරාමන්. මේ දින අපේ ඉස්සර NDT ඒරියා එක. දැන් NDT ඒරියා එක නැහැ. යා. සනෝජ්ට තියෙන ප්‍රධාන ආසාවක් තමයි යෝගට් පානය කිරීම සහ යෝගට් කෑම. දැන් අපි ඒක වෙත්තම යාළුවනේ කියන කරනවා. සනෝජ් ඉතින් මට යෝගට් කෑම ගැන මොනවද කියන්න තියෙන්නේ? සනෝජ් කොවිලේ බෙලත් ෆෝන් එක ඔබ ඉන්නේ ෆෝන් උස්සන්න නැහැ උනට කිසි වැඩක් නැහැ. පීසියල් ඔෆිෂියල් LED මේකක් කරනවා. යා. ඕනෙන් අපේ fit peoples ටිකක් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. hostel peoples ලා ඉන්නේ ගොඩක් වෙලාවට මට හිතෙන විදියට. චතුර පැමිණෙන අනුරාධපුරයේ සිට ඇයි සතිරේනෝ සතිර නුවර සිට අනිත් කට්ටිය අඳුරන්නේ නැහැ යාළුවනේ. චතුර ඔබට කුමක්ද කියන්න තියෙන්නේ? එල්ල වැඩසටහන අපි දිනනවා සතිර මොකද්ද කියන්න තියෙන්නේ? අපි දිනනවා. ඔබට මේ ඈත දසුන් පෙනෙන්නේ යාළුවනේ මොරටුව විශ්වවිද්‍යාලීය ෆ්‍රෙෂර්ස් මීට් අප් හි එල්ල තරගයයි. අයි ගොල්ෆ් එක ඕ එනේ වාසනාවන්තනේ අපි පැමිණියේ මොදම වෙලාවේ කවිෂත් බ්ලොග් එකක් කරනවා. මේනේ කවිෂ ඒක මෙල්ල ප්ලේ කරනවා. බවුන්ඩරි ඩාබා කවිෂ ගහලා බලමු මොනවද ප්‍රශ්න. කවිෂ ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ එල්ලේ තරගය පිළිබඳව? එල්ලේ තරගය අපේ ටීම් 3ක් තිබ්බා. දැන් දෙකක් දුවගෙන යවුවද ඔයද? අපි තමයි ඉන්නේ. බලන්න මේක. good luck. අපි මේ දඟලන්නේ ඇත්තටම හෙට මැත්ස් එක්සෑම් එකක් තියාගෙන අපේ මැත් පළවෙනි අසයින්මන්ට් එක very first assignment එක අපේ මේනේ මනු දෙලා ගම්පහ දිස්ත්‍රික්කෙන් මනු හායි කියලා. ඔබ දැන් කොහෙටද යන්නේ චතුර? ඔබ iPhone එක කවුද අරගෙන ගියේ? චතුර මොකද ඔබට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ හෙට එක්සෑම්. හෙට එක්සෑම්? මැත්ස් එක. කොහමද අපේ first year project එක? ඔබ වඩින්න අපි කියන්නේ නෑ. 12 CEO. පස්සේ open බලට නැතුණාට මට තියෙනවා ගියපු නැති විභාගයල් යන මල්ටි මීඩියා වල. ඒක තියෙන්නේ 12. මටත් තියෙනවා. දැක්කන් YouTube channel ඕනටත් තියෙන එකම exam එක. ඊට පස්සේ තව 18 තියෙනවා අපිට programming fundamental exam එක. අපිට දෙවනි දාට ජූනි දෙවනි දාට එනවා software project එක. ඒක deadline කවද? ඒ අස්සේ මේ අතරතුර යන්න ඕන first year project එක. hardware project එක. ඕගොල්ලෝ ලස්සන රොබෝල බලා ගන්න පුළුවන්. 21 අපිට දැක ගන්න පුළුවන් අවුරුදු උත්සවය. ඔව්. ඒකට වැඩ කරන්නත්. ඒ අස්සේ අපිට මේ ප්‍රෙෂර් මීටින් එකක් ගත්තා. ඉන්නේ IT faculty peoples දන්න කට්ටියක් ඉන්නවා දෙනුවන්න. ලලන්තත් ඉන්නවා. සනෝජ් හරි මෝඩ වැඩක්. ඕක සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ අපේ ජීවිතේ. thank you. ඌ thank you කිව්වේ.